ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් වසර 17ක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම විශිෂ්ටයා ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට සවිතුවන් කරනු ඇති. Damage on that occasion. Ball's clipped his thigh pad, I think, and gone back onto the stumps. This ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියට තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් 2009 වසරේ ජූලි මාස 4 වෙනිදා ගාල්ලේදී ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් පාකිස්තානයේ සමග ජාත්‍යන්තර ටෙස්ට් තරම් හිමි කර ගන්නට සමත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජගත් ටෙස්ට් කැප් තොප්පිය හිමි කරගත් 112 වෙනි ක්‍රීඩකයා ලෙසින් සංගා මහේල යුගයේදී ටෙස්ට් තරම් හිමි කරගත් ඇන්ජලෝ මැතිව්ස් එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකෙක් බවට පත් වුණේ පිත්තෙන් පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද සිය විශිෂ්ටත්වය ක්‍රිකට් ලොවට විදහා පාමි. වසර 17ක් පුරා සිය ටෙස්ට් දිවිය දික් විජය කරන්නට මේ ධෛර්යවන්තයාට හැකියාව ලැබුණේ කුමාර සංගකාර සහ මහේල ජයවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙමි. ඔහු මේ වන විට ටෙස්ට් තරඟ 118කදී ඉනිම් 210ක් ක්‍රීඩා කරමින් රැස් කරගෙන තිබෙන ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 8167ක්. සිය ටෙස්ට් දිවිය ටෙස්ට් ශතක 16කින් මෙන්ම ටෙස්ට් අර්ධ ශතක 45කින් වර්ණවත් කරගත්තේ සාමාන්‍ය 44.62ක් රඳවා ගනිමින්. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රැස් කළ ද්විත්ව ශතකය සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිමද වනවා. පන්දුවෙන් ටෙස්ට් කඩලු 33ක් මෙන්ම උඩ පන්දු 77ක් රැකගනිමින් සිය දායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර 2013 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයේ කටු ඔටුන්න දරමින් මැතිව්ස් තරඟ 32කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනු ලැබුවා. ඔහුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ජයගත් ටෙස්ට් තරඟ සංඛ්‍යාව 13ක්. 2014 වසරේදී ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් උපන් එංගලන්තයේදී එංගලන්තයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරඟාවලි ජය මෙන්ම 2016 වසරේදී ඔස්ට්‍රේලියාව මෙරටදී තරඟ 3-0ක පූර්ණ ටෙස්ට් තරඟාවලියකදී පරාජය කරමින් ඉතිහාසගත ජයග්‍රහණ ලබා ගත්තේද මැතිව්ස්ගේ නායකත්වයේ යටතේ. එලෙසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අපරිමිත කැපවීමක් කළ 37 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් බංගලාදේශයේ සමග ලබන මාස 17 වෙනිදා ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරඟයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් දිවියෙන් සමුගන්නා බව අද නිවේදනය කළා. සිය කුළුදුල් ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ගාල්ලේදීම මැතිව්ස් ටෙස්ට් දිවියෙන් සමුගැනීමත් දෛවෝපගත සිදුවීමක් වනවා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සටන්කාමියා මෙලෙසින් ටෙස්ට් දිවියට සමුදෙන්නේ legend never retire යන කියමනද සිහි කරමි. තමන්ගේ රට වෙනුවෙන් 200%ක්ම යුතුයකම ඉෂ්ට කරපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇන්ජිට බනින්න කලින් දෙපාරක් හිතන්න. ගොඩක් මිනිස්සු කියන කතාවක් තමයි ඇන්ජි මහා කුහකයෙක් කියලා. ඇන්ජලෝ ඉඳගෙන කිව්වා මට මේකට බෝල දෙකයි ඕනේ. මේ ලකුණු 6 ගහන්න මට බෝල දෙකයි ඕනේ. මේ ඔයාට මම අන්තිම බෝල දෙක වෙනකන් ඔයාට 100 ගහන්න දෙනවා කිව්වා.
සැනසුකිරි රසයේ දෙතු අපි යන්නම් කතාව මගේ අම්මා තමයි කතු පුදගුණේ මසිතා මේ ජීවිත කතාව රසලියන්න මගෙත්තා හිටපත් ලෙගිනි දැල්ලා සෙල්ලම් සුවයි වසයි විසමානුෂිය සමයා වසයි විසයි විසම මිනිසුන්ගේ කතා සමයි තමයි බුදු රුවනට ගාතා අම්මයි මම්මයි සම්බන්ධ ගොඩක් නවයි තමයි හිතේ තම කකියන මාතා මගේ ලෝකෙ කර සැර සරදා ජී වසන වැසි සැඩ බින්ද ඇඩු කන්න පොළොවට සිංහල විචාරේ ලිසම ගැලපු වෙතද යන්න කන්නකට හොරෙමි යමාජා අතුරු මතක ගොඩ හිනා අසේ බැජ බුමේ කලාවේ මතමයි මගේ පාදේ මම තැබූ අදයේ සැනසුකිරි It's wide, it's hit, and it's hit well. What a way to go to 100. His first test innings in England, and it's a special one. Yep, write my name up on that board. It's Angelo Matthews, it's 100.